තෙරුවන් සරණයි මෛත්‍රී සෙවන YouTube නාලිකාවත් එක්ක සම්බන්ධ වෙන සියලුම අපේ වාසී ලක්වාසී සහෘද හිතවතුනි හිතවතියනි බුදු තෙමඟුල සමරන්නට තව දින කිහිපයක් තිබියදී නොපෙනෙන ලෝකයේ සැබෑ තතු පිළිබඳව තවත් අපූර්ව කතා පුවතක් ඔබ වෙත ගෙනෙන්නට අපි කල්පනා කළා. මේ කතා පුවත තුලින් විශේෂව මතක් කරන්න ඕන කිසි කෙනෙකුට අපහාසයක් කරන්නට නින්දාවක් කරන්නට යම් කිසි කෙනෙක් අපහසුතාවයට පත් කරන චේතනාවෙන් නෙවෙයි මේ කතා පුවත ඔබ වෙත ඉදිරිපත් කරන්නේ. මේක සත්‍ය කතාවක්. මේට දින කිහිපයකට ඉස්සෙල්ලා එක්තරා කාන්තාවක් මං හමු වෙන්න ආරාමයට ආවා. එතුමිය වසර ගණනාවක් තිස්සේ බොහෝ රෝග පීඩාවන්ට පත් වෙලා බොහොම අසරණ තත්ත්වයට පත් වෙච්ච කාන්තාවක්. එතුමියගේ රෝග පීඩාවන් සඳහා බටහිර වෛද්‍ය ප්‍රතිකාර බොහෝසේ කරලා තිබුණා. ඊට පස්සේ ඇයට එයින් සහනයක් නොලැබිච්ච තැන නොයෙකුත් ආධ්‍යාත්මික සුවය ප්‍රාර්ථනා කරගෙන නොයෙකුත් ඔය දේවාල ඒ වගේ ශාන්ති කර්ම කරන්නට එතුමිය පෙළඹිලා තිබුණා. ඒ කියතෙන් වලින් එතුමියට කියලා තිබ්බා එතුමියට වරමක් තියෙනවා. ඒ වරම නිසා තමයි ඒක ගන්නෙ නැති නිසා තමයි මේ විදිහේ රෝග පීඩාවන්ට කරදර කම්කටොළු වලටපත් වෙන්නේ කියලා. ඉතින් ඊට පස්සේ මේ කාන්තාව බොහෝ වියද පැහැදම් කරලා මාත් එක්ක කිව්ව හැටියට ලක්ෂ 22ක් වියදම් කරලා තිබ්බා මේ දේව වරම ගන්න. නමුත් එතුමිය එන්නම රෝග පීඩාවන්ටපත් වුණා, උන් හිටිතෙන් නැති වුණා, බොහෝ කරදර ඇති වෙච්ච නිසා එතුමිය මං හොයාගෙන ඇවිල්ලා මට ඒ කාරණා සියල්ල සැලකලා. ඉතින් එතුමිය කුඩා කාලේ අවුරුදු 12 විතර වයසේදී ලොකු අතවරයකටපත් වෙනවා. ඒ පවුල රජරට ප්‍රදේශයේ දරිද්‍රතාවෙන් පිළිච්ච පවුලක්. ඉතින් මේ පවුලේ උදවිය දරිද්‍රතාවය නිසාම එතුමියගේ ඥාති එක්තරා විහාරස්ථානයක පැවිදි වෙලා ඉඳලා තියෙනවා. ඒ විහාරස්ථානයට මේ දරුවා යනවා කුඩා කාලේ. ඉතින් අවුරුදු 12ක් විතර වයසේදී ඒ හිමිනම මේ දරුවව දූෂණය කරනවා. දූෂණය කරලා එදා ඉඳලා මෙයත් එක්ක සම්බන්ධතා පවත්වනවා. පවත්වාගෙන ඒ භික්ෂුන් වහන්සේ නැත්නම් හිමිනම බොහෝ විදේශ රටවල් වල සංචාරය කරනවා. බොහෝ දායක පිරිසක් එකතු කරගෙන තියෙනවා. ආධාර මුදල් ලබාගෙන ඒ තුලින් බොහෝ දුරට කරේ කම්සප විදින එක. ඉතින් ඒ කාන්තාව ඒ කුඩා කාලේ ඉඳලම මේ ස්වාමීන් වහන්සේ අපයෝජනයට ලක් කරනවා. ඒ විතරක් නෙවෙයි තවත් කාන්තාවෝ 30කට අධික පිරිසක් එක්ක සම්බන්ධකම් පවත්වනවා. ගොවිතැන් කරමින් ඔය ව්‍යාපාර කරමින් තමයි උන්වහන්සේ මේ කටයුතු සිද්ධ කරේ. ඉතින් එහි ප්‍රතිඵලයක් හැටියට මැදි වයසේදී ස්වාමීන් වහන්සේ දියවැඩියා රෝගයෙන් සහ හෘදයාබාධයකින් අපවත් වෙනවා. අපවත් වුණාට පස්සේ මේ කාන්තාව ගාවට ප්‍රේතාත්මයක ඉපදිලා ප්‍රේතෙක් හැටියට ඇවිල්ලා මේ කාන්තාවට කරදර කරනවා. ඉතින් මේ කතා පුවත අපි ඉදිරිපත් කරේ කුද්දක නිකායේ ප්‍රේත වස්තු දේශනාවලත් යම්ෂම් භික්ෂුන් වහන්සේලා පෙර බුදුරජාණන් වහන්සේගේ කාලෙත් මෙවන් අකටයුතුකම් සිද්ධ කරලා ප්‍රේත ලෝකෙ ඉපදිච්ච කතා අපි අහලා තියෙනවා. ඉතින් මේ කතාව තුළත් භික්ෂුන් වහන්සේලාට විතරක් නෙවෙයි භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් බුද්ධ ශ්‍රාවක පිරිසටම අපිට පාඩමක් ඉගෙන ගන්න තියෙන්නේ. ඉතින් අපි ධර්මයට මුවා වෙලා ශාසන වරප්‍රසාද ලැබමින් ඊට මුවා වෙලා යම් කටයුතුකම් සිද්ධ කරනවා නම් අපේ නවාතැන් තුළ සතර පායි කියන කාරණාව මතක් කරන්නටයි මම මේ කතාව ඔබ වෙත ගෙනහැර දැක්වේ. ඉතින් ඒ කාන්තාවටත් මම හිතන්නේ අවුරුදු 12 කියනකොට ඇය මා සමග පවසපු ආකාරයට ඇයට ලොකු අවබෝධයක් තිබිලා නැහැ ඒ කාලේ.
ඉතින් නිතරම ඒ විහාරස්ථානයට ගෙන්නගෙන ඒ කටයුතු වල නිරත වෙලා තිබ්බේ. පහුකාලීනව අසනීප වුණාට පස්සෙත් මේ කාන්තාව ඒ ස්වාමීන් වහන්සේට ආවතේව කරලා තියෙන උපස්ථාන කරලා තියෙනවා. කොයි ආකාරයේ වෙතත් ඒ ස්වාමීන් වහන්සේ අපවත් වුණාට පස්සේ പ്രേත ලෝකේ പ്രേතෙක් හැටියට ඉපදිලා මේ කාන්තාවට මේ කරදර කම්කටොළු සියල්ලක්ම සිද්ධ කරේ ඒ പ്രേතාත්මය කියන එක. ඒ പ്രേතාත්මය ආරූඪව මාත් එක්ක වෙච්ච සාකච්ඡාවේදී පැහැදිලි කරා. ඉතින් ඔබට එහි සත්‍යතාවය පසක් කරගන්නට ඒ මාත් එක්ක යෙදිච්ච සංවාදයේ කොටසක් මේ සමග ඉදිරිපත් කරනවා. මේක ඉදිරිපත් කරන්නේ මම මුලින් කිව්ව ආකාරයට කාටවත් අපහාස කරන්න, කවුරුවත් අපහසුතාවයට පත් කරන්න, මේ ශාසනයට අපහාස කරන්න, ශාසනයේ වික්ෂිපිකින උපාසක උපාසිකා කියන සිවණක් පිළිස අපහසුතාවයට පත් කරන්න නෙවෙයි. මේ සංසාරයේ බිය අපි දැකලා ඒ අකුසල ක්‍රියාවන්ගෙන් මිදලා සංසාර ගමන කෙලවර කරගන්න බුද්ධාවාදයට අනුව කටයුතු කරමු කියන අනිවිඩය ඔබට ගෙනෙන්නටයි මම මේ කතාව ඔබ වෙත ඉදිරිපත් කළේ. එහෙමනම් මේ කතාව තුළින් ඔබට සසර බිය ඇති කරගන්නට කරන කටයුතු වලදී අපේ නිවැරදිතාවය ආරක්ෂා කරගනිමින් කටයුතු කරන්නට අපි සියලු දෙනාම වග බලා ගනිමු කියන කාරණාවයි පණිවිඩයයි ඔබ වෙත මම ඉදිරිපත් කරනවා. පරමේ දරුවගෙන්කට සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානං චයම් බලං අරහන්තානං ච තේජේන රක්කන්වන්දාමි සබ්බසෝ සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානං චයම් බලං අරහන්තානං ච තේජේන රක්කන්වන්දාමි සබ්බසෝ සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානං චයම් බලං අරහන්තානං ච තේජේන රක්කන්වන්දාමි සබ්බසෝ. ඔබ කවුද? ආමුදුරු. කොහෙද වැඩ හිටියේ ඉස්සර? එතකොට මේ මොනවාද අපවත් උනේ? සීනි අමාරුවයි හාතිසියයි හાર્ට් ඇටැක් එක. මේ දරුවත් එක්ක සම්බන්ධයක් තිබ්බද? එහෙමයි. ඉතින් හිතුන්නේ නැද්ද ඒක හොඳ නැහැ කියලා? ඒක පොඩි කාලේ අල්ලගත්තේ. ඉතින් මොකද වුනේ ඒ සම්බන්ධෙට? මම ඒක ඇතලා තව යම් පස්සේ ගියා. මේ දරුවා තනාත කරා. එහෙමයි. දැන් එතකොට ගොඩ යමක් නැහැ. තාමත් මේ දරුවා ළඟට ඇවිල්ලා ඒ කරදර කරන්නේ. මේක බින්දුනා. ඊට පස්සේ තමයි ආවේ. බින්දුන්නට පස්සේ ආවා. ඒ තමයි දානයක් දුන්නේ මේකේ තාත්තටයි මටයි මෙවුන්ගේ ලොකු තාත්තටයි ඔක්කොටම එකතු කරගෙන දානයක් දුන්නා. ඒ ඔක්කොටම පින් දීලා. ඒ වෙලාවේ තමයි මේකේ ගැඟට රිංග ගත්තේ. එතනනම් මේකිට කරන්න පුළුවන් උපරිම වැරදි වැඩ කෙරුවා. නැත්තරම නැති කෙරුවා. හැමදේම නැති කෙරුවා. දැන් වරමක් දෙන්න කියලා ඇවිල්ලා ඉන්නේ තමුන්ද? නෑ ඒකේ තාත්තගේ පිහිට තිබ්බයි කිරේ පිහිට ඒව දෙනවා අපි නැති කෙරුවා. මං තමයි සේරම පඩාකප්පල් කෙරුවා එක්කන. තමුන්ට ගොඩ යන්න පුළුවන්ද? නෑ. කොච්චර කාලයක් විතර සතර පහ ඉන්න වෙයිද? ඒක කියන්න බෑ මට. ගෑනු කට්ටිය කී දෙනෙක්ව අමාරුවේ දැම්මද? 30කට වැඩි. 30කට වැඩි. ඔව්. ඉතින් මිනිස්සු ධර්මය ගැන චුට්ටක්වත් දැනගෙන හිටියේ නැද්ද? නෑ. අග්ගික කන්දෝපම සූත්‍රය එහෙම කියවලා තිබ්බේ නැද්ද? නෑ. එහෙනම් මහණුනේ මොකටද? ඒ කාලේ මහණ වුණා. ගෑනු පස්සේ ගිය එකම තමයි කරේ. එහෙමයි. මේ කෙල්ලට වයස කීයද? තමුන් සම්බන්ධ කරගන්නකොට 12යි. අවුරුදු 12යි. ඔව්. තේරුන්නේ නැද්ද? එතකොට තමුන්ට වයස කීයද? අවුරුදු 30ක්. පුදුම අපරාධයක්. නිතර මේ දරුවේ ගෙදර කට්ටිය දැනගෙන හිටියේ නැද්ද මේ දරුවා අමාරුයි දැම්මා කියලා? නෑ. ඊට පස්සේ දිගට මේ සම්බන්ධය තිබ්බා. ඔව්. මේක වැරෙන් වල මම ගෙන්න ගත්තා. පන්සලට? දායකයෝ දැනගෙන හිටියේ නැද්ද? නෑ මම වෙනම පන්සලක හිටියේ තනියම. පන්සල උඩ සල්ලි මේ දරුවට සල්ලි හැමක් දුන්නද හම්බෙච්ච පිරිකර හැම? ඒවා නම් ඔය පොඩ දුන්නා. සල්ලි ටික දුන්නා. ගොඩක් දුන්නේ නෑ. ඉතින් දැන් ඇයි තවත් මේ දරුවට කරදර කරන්නේ?
ඉතින් අවසාන කාලේ ඉතින් මේකී මං බලන්න ආවා. බලන්න ඉතින් මට කිව්වා මං මේ ගමනක් යනවා හෙට එන්න වෙන්නේ අනිද්දා නම් කිව්වා. ඊට පස්සේ මං අනිද්දා ඒකී පහුවදා එනකම් ඉන්න බැරි වුණා මට මැරෙන්න වුණා. මැරෙනකම් මේ සම්බන්ධය තිබ්බා? නෑ. අතන මගේ නැවැත්තුවා. එතකොට ආය ආපහු සම්බන්ධය පටන් ගත්තේ? ඉතින් ඒකී මේ ලෙඩ වුණ හින්දා බලන්න මං කතා කරලා තමයි ගෙන්න ගත්තා. ඒක බෑ කිව්වා එන්න. ආවෙම නෑ. දැන් අනිත් ගෑනු ගාවට යන්නේ නැද්ද? ඒ ගෑනු ගාවට යන්න පුළුවන්. මම දැන් යන්න පුළුවන් මට. මට පින් ගන්න බෑ. පින් ගන්න ඉතින් පුනහය කරපු අපරාධ වලට නේද? එහෙමයි. දායකයන්ගෙන් ප්‍රශ්න තිබ්බේ නැද්ද මේ සම්බන්ධවලට? මේකේ ප්‍රශ්නේ දැනගෙන හිටියේ නෑ. වෙන ඒවට ප්‍රශ්න වලට දායකයන්ගෙන් ආව ගැටලු. තමුන් මහාන උනේ වයස කීයෙන්ද? 15 වෙනිට. මොකක් කරමුණු කරගෙනද මහාන උනේ? ඒක විශ්දයක් කරමුණක් තිබුණේ. ඒ සබ්බ දුක්ඛ නිස්සරණය ගැන සිහිවුන් නැද්ද? නෑ ඒව දන්නේ නෑ. කම්සප විඳින්නයි සිවුරු දාගත්තේ. ඒක පස්සේ ආව දෙයක්. රස්සාවකුත් කරාද ඉන්න කාලේ? නෑ. සල්ලි කොහමද එතකොට ආවේ? සල්ලි මේ හම්බ වෙනවනේ. ඒ කොහමද? ආධාර හම්බ වෙනවා. රටවල් වල ගියා රටින් ආධාර හම්බ වුණා. ඒවත් කරා? ඔව්. දම්පින් කරා. ශාසනයට සේවාව කරා. මොකද්ද ශාසනයට කරපු සේවාව? මේ පිරිවන් හැදුවා. ගෝලයෝ මහාන කෙරුවා. ඒවා ශාසනයට කරපු සේවාවක් නෙවෙයිනේ. තමුන් ඊට වඩා ලොකු හානියක්නේ ශාසනයට කරලා තියෙන්නේ. තමුන් මේ අහිංසක ගෑනු අමාරුවේ දාලා මේ අවුරුදු 12ක දරුවෙක් දූෂණය කරලා නේද? කෙරුවා. මුන්දුප්පා. ඒ අම්මයි අයියලා ඔක්කොම මං කුඹුරු කෙරුවා හරියට. ඒ වගේ වැඩට ගත්තා දැන් මේ දරුවගේ ගෙදර කට්ටිය දැනගෙන හිටියේ නැද්ද? තමුන් මේ දරුවත් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා? නෑනේ මං මේකේ කිරියක් තන. අපිට නෑදෑකමකුත් තියනවද? මේකේ මගේ අම්මා මට මාමා කියන්න ඕන නෑකමට. එහෙම නෑදෑකමකුත් තියාගෙන තමයි උඹ මේ වගේ මහ බරපතල අපරාධයක් කරේ. දැන් අද මේ දරුවගෙන් අයින් වෙලා යනවද? යන්න ඕනේ. හිරේ කපන්න ඕනේ. හිරේ වෙලා ඉන්නවා. දැන් හිරේ නෑ. දැන් මං කපලා තියෙන්නේ හිරේ. නෑ තව තියෙනවා කාම බන්ධන හිරේ කියලා. ඒක කොහෙද තියෙන්නේ දැන්? කොතනද තව හිර තියෙන්නේ? ඒකෙ මේ යටි බඩේ. ඒකත් මං දැන් කපලා අයින් කරනවා. ආයෙ එන්න බෑ මේ දරුවා ළඟට. එහෙමයි. කවුද උඹද මේ හිර කරේ? ඔව්. උඹ ගුරුකනුත් කරාද? නෑ ගුරුකම් කරේ නෑ. එහෙනම් හිර කරේ කොහමද? ඒව මං කොහොම හිර කරගත්තා. දැන් ඉනෙන් පල්ලෙහා මොනවද තියෙන මේ අසනීපේ දරුවට උඹ හදලා තියෙන්නේ? හැමදාම ලේයන්ට හදලා තියෙනවා. එතන ගෙඩිය වගේ තියෙනවා. ඉතින් ඒක උදේ දිනකොට හැන්දෑවේ නෑ. හැන්දෑවේ තිබුත් උදේ නෑ. දැන් තිබුත් දැන් නෑ. මේ කටේ දට්ටිගේ ඉඳලා මේකේ හිරිහැර කෙල්ල මම. උඹ දැන් දේවාල වලටත් ගියාම මේ බොරු කිව්වද කපුව මේ දරුව රැවට්ටුවද කපුවත් එක්ක එකතු වෙලා? ඔව්. ඔබට මෙහෙ රවට්ට ගන්න බැරි උනේ. මෙහෙ රැවට්ටුවේ නෑ මම මේකට පොරොන්දු ඔක්කොලා යන ඕන තැනකින් දැන් අයින් වෙනවා කියලා මේ හිරමෑරුවානේ. හිරමෑරුවට පස්සේ අද මේ දරුවා අතහැරලා අයින් වෙනවද? එහෙමයි. ආයේ මේ දරුවා ළඟට එන්නෙම නැද්ද? නෑ. සත්තමද? සත්තයි. හා. යමන් බුදුරජාණන් වහන්සේ ගාවට? යා. යමන්. යමන් විහාරය ඇතුළට. භාග්‍යතුන් වහන්සේ ඉස්සරහා දන ගහලා වැඳපන්. අය මේ දරුවට කරදර කරන්නේ නැතුව අයින් වෙනවා කියපන්. මම මේ දරුවා කරදර කරන්නේ අයින් වෙනවා. එතකොට කරපු පව් ඔව් ඉතින් මට ගෙනියන්න වෙනවා. ඔබ මේ දරුවගේ සේරම අසනීප ටික හොඳ කරලා ඉවත් වෙනි මේ දරුවගේ ශරීරයෙන් දැන්. පිළිත් පැන්නේ. සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානංචයන් බලං අරහන්තානංච තේජේන රක්කන්නන් දාමි සබ්බසෝ සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානංචයන් බලං අරහන්තානංච තේජේන රක්කන්නන් දාමි සබ්බසෝ සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානංචයන් බලං අරහන්තානංච තේජේන රක්කන්නන් දාමි සබ්බසෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා. ආ දැන් නැගිටින්